මලගයක් කියලා ඉතින් අපේ ළමයෙක් හම්බෙන්නේ අම්ම කෙනෙක් ඉන්නවා මටත් දඩකොලයක් දුන්නා නේ නා මේ මහත්තයා તો මෙයාට විතරක් ඇයි මේ යන්නේ මල ඉර කපලා ඈ මට ඉර කපලා මට දඩකොලේ දුන්නා මෙයා ඉර කපලා ඒතර වැරද්දක් නෙමෙයි ඒතර මෙයාට මල ගෙදර හින්දා යන්නේ මේ බබෙක් හම්බෙන්නේ නම කෙනෙක් හා නෑ යන්න කියලා කිව්වල ඉස්සල්ලා යන්න කිව්වේ නෑ ඉස්සරහට ගන්න කියලා නෑ යන්න කියලා කිව්වල බොරු කියන්නේ බා මල මේකේ වීඩියෝ එක තියෙනවා මලගයක් හින්දා යන්න කියන්න කියලා කිව්වේ ලියනවා ඔක්කොටම ලියන්න මහත්තයෝ එහෙම කරන්න එපා මෙයාට ලියන්න එනවා මට විතරක් ලියන්න ඈ මගේ කාර් එකත් අල්ලලා මේව කළා දඩකොලේ ලියලා දුන්නා නම් මෙයාට විතරක් යන්න කියන්නේ ලියන්න ඔක්කොටම සාධාරණ මලගෙදරක් ඉන්න එයාට යන්න කියන්නේ ඉතින් මේ ළමයෙක් හම්බෙන්නේ අම්ම කෙනෙක් ඉන්නවා ඈ මේව කළා එයාට මේව කරන්න එපා මෙන්න නාන්නේ පොලිසිය මේ මහත්තුරු මේ පේනවනේ අඳුරුම්කම් වල මේ ලියන්නේ නැහැ 51 816 දෙන්නෝ මට දඩකොලේ දෙන්නකෝ බලන්න හරි ඔයාගේ වීඩියෝ එක තියෙනවා මේකේ ඔයා මල්ල ගෙදරින්ද යන්න කියන්න කිව්වා ඔයාන්ට කිව්වා මේකේ වීඩියෝ එක තියෙනවා මහත්තයෝ වීඩියෝ එක තියෙනවා මේකේ වීඩියෝ එක තියෙනවා මල්ල ගෙදර යන්න කියලා යන්න කියන්න කිව්වා සාධාරණ එක නේ එකයි හරි මෙයාට ලියන්න එන හරි මෙයාට ලියන්න ලියන්න යාට ලියලා දරකොලයක් දෙන්න එන ඒ අපිට ඉතින් කියන්නේ යාලා ලියන්නෙත් ඇයි යන්න කිව්වේ නෑ මේ ඉස්සරහා මේ නෑ ඔයත් බොරු කියන්න එපා ඔයත් යන්න කි හරි කමන්නේ දරකොලයක් දෙන්නකෝ බලන්න එන ඊළඟ දරකොලයක් දෙන්නකෝ ඔයා නඳුන්කම් වලට මලගෙදර යනවා කියලා යන්න කියන මලගෙදරද මේ මනුස්සයා මැරුණා මේ බබෙක් හම්බෙන්නේ නම්ම කෙනෙක් ජීවිත කීයක මේවද ඒවා හිතන්න බෑ රාජකාරී කරනවා හැමෝටම රාජකාරී කරනවා බලමු ඊළඟ කොට දරකොලයක් දෙනවා බලමු අපි යන්නම් එතකොට රාජකාරී කියන්නේ උඩ ඔක්කොගේම තමයි යකෝ ඉතින් මෙතන ඉස්සරහට ගන්න කියන පාරේ හරි කමන්නේ සද්දේක ඉන්න ඔයා නුඹ කිව්වේ නෑනේ කිව්වා යන්න කියලා යන්න ගියේ පාරේ ඉස්සරහට අනේ ඒක බරු කියන්න එපා බබෙක් අපි කතා කරන්නේ කියනවා මහා ජරා විදිහට කතා කරනවා ජරා කියන තමුල්ලා මේ තමුල්ලා පොලිස් කරන්න යන්නේ නේ අපි නෑ අපි සර්ට් කිව්ව අර සර්ට් කිව්ව ලයිසන් බලන්න අපි ඔයාට කිව්වේ නෑ මහත්තයෝ අපි කිව්වේ සර්ට් බලන්න කියලා සර්ට් එහෙම වෙනව කොහමද අසාධාරණනේ මහා ජරා විදිහට කතා කරන්නේ තෝ උඹ කියන්නේ මේ අතපල්ලේ වෙట్లෙන්ද කාගේ හරි නෑ ඉන්න